ඉතින් ඔයාගේ ෆෝන් එකේ apps ගොඩක් install කරන්න බෑ. හිර වෙනවා. ඉතින් ඔන්න ඔයාලට තමයි මේ වීඩියෝ එක. Hello guys, welcome back my channel. ඉතින් අදත් එක තුනේ කයිඩ් ප්‍රෝ channel එකෙන් ගෙන තවත් brand new video එකක් එක්ක. ඉතින් යන්නේ ඔයාලා මතකද බලන්න මෙන්න මේ වීඩියෝ එක. ඉතින් මෙන්න මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දුන්නේ කොහොමද අපේ gallery එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන photos, videos අපි අපේ SD card එකට එහෙම නැත්නම් අපේ pen drive එකට save කරගන්න කියලා. ඉතින් මෙන්න මේ වීඩියෝ ගොඩක් අය දැකලා මම comment කරලා අහලා තිබුණා. කොහොමද මෙන්න මේ කියන pen drive එකට එහෙම නැත්නම් SD card එකට අපේ apps install කරගන්න කියලා. කියන්නේ අපේ ෆෝන් එකේ apps තියෙනවා නම් ඒ apps නිසා අපේ ෆෝන් එක හිර වෙනවා නම් කොහොමද මෙන්න මේ කියන apps අපේ SD card එකට එහෙම නැත්නම් pen drive එකට අපි download කරගන්න එහෙම නැත්නම් save කරගන්න කියලා. ඉතින් ඒක නිසා ඒකට solution එකක් විදිහට තමයි අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයා තාමත් මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට මෙන්න මේ තියෙන උඩ තියෙන මේ card එකෙන් ඔයාලට මෙතන උඩ දැන් card එකක් පෙන්නයි මෙන්න මේ card එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. वीडियो के रन करी मत करना होता मतलब चैनल का नाम तो अंदर पालन सब्सक्राइब बटन क्लिक कर ले यहाँ पे बेल आइकन है ऑल कलर दिया करना ये तो आप वीडियो लाइक कर दागना मेरा वीडियो सेट मु හරියට ඉතින් ඔය ඉස්සෙල්ලාම මොබයිල් ෆෝන් එක මේ විදිහට අතට අරගෙනලා මොබයිල් ෆෝන් එකේ තියෙන settings app එක මේ විදිහට open කරගන්න. ඉතින් ඔයගේ settings open කරගන්න ඔයගේ ෆෝන් එකේ. ඔයගේ ෆෝන් එකේ settings open කරගෙන ඉවරලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන යටම ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයගේ settings වල තියෙන ඇති developer option කියලා තැනක්. ඉතින් ඔයගේ මේ developer option කියන දේ නැත්නම් ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ settings වල තියෙන about phone කියලා option එකක්. ඉතින් මෙන්න මේ about phone කියන option එක ඔයා ඉස්සෙල්ලාම හොයාගෙන ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට login වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා software information කියලා තැනක්. ඉතින් මෙතන මේ software information කියන තැන touch කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන options වලින් build number කියලා option එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ build number කියන option එක උඩ හත් පාරක් හරි එහෙම නැත්නම් අට පාරක් හරි මේ විදිහට එකවර touch කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට touch කරගෙන හිටියා නම් ඔයාට පුළුවන් ඔයාගේ developer option එක ඔයාගේ settings වලට ගන්න. ඉතින් මේ විදිහට ඔයා මෙතනින් දැන් back වුණොත් එහෙම දැන් මම මෙතනින් back වෙලා පෙන්නනවා. මේ විදිහට back වුණාට පස්සේ මගේ developer option එක මේ විදිහට develop වෙලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා develop කරගත්තා නම් ඔයාට පුළුවන් මේ developer option කියන කොට එකපාරක් මේ විදිහට touch කරලා මේ developer option කියන එක ඇතුළට මේ විදිහට login වෙන්න. මේ විදිහට මේකට login වුණාට පස්සේ ඔයාට මේක පල්ලෙහාට scroll කරද්දී මේකේ අවසාන හරියට වගේ ගියාට පස්සේ ඉතින් මම මෙතන මේක පල්ලෙහාට scroll කරලා පෙන්නන්නම්කෝ. මෙතන පල්ලෙහාට scroll කරද්දී ඔයාට මේකේ අවසානටම තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහාට scroll කරද්දී අවසානට තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ විදිහට inactive apps කියලා තැනක්. ඉතින් මෙන්න මේක යටතේ තියෙනවා ඔයාලා බලා ගන්න පුළුවන් force allow apps on external කියලා option එකක්. මෙන්න මේ option එක ඉස්සරහා තියෙන මෙන්න මේ ටික් එක ඔයා දාලා නැත්නම් මෙතන ටික් එක දාගන්න. හරිද? ඉතින් මේක දාලා තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මෙතන දාගන්න දාලා නැත්නම්. හරිද? ඉතින් ඔයා ඉස්සෙල්ලාම ගන්න ඕනේ ඔන්න ඔය setting එක open කරගන්න එක. ඉතින් දැන් මම මෙතනින් back වෙලා දැන් මම කරන්නේ ඉස්සෙල්ලාම මේකට අපිට තියෙන app එකක් download කරගන්න. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට Play Store application එක open කරගන්න. එහෙම නැත්නම් ඔය තියෙන්නේ iPhone එක නම් App Store application එක open කරගන්න. මෙතන open කරගෙන ඉවරලා ඔයා මෙතන search bar කියලා search කරන්න. මම මේ search කරන විදිහටම ඉතින් මම මෙතන දැන් search කරනවා මේ application එකේ name එක. ඉතින් ඔයත් මේ විදිහටම මේ application එකේ name එක මෙතනදී search කරගන්න. ඉතින් මේ විදිහට search කරනකොට මම මෙතන තියෙන මේ application එක select කරගන්නවා. ඉතින් මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් ඔයාලට backups and restore කියලා application එකක්. මෙන්න මේ application එක උඩ එකපාරක් touch කරලා මේ application එක install කරගන්න ඕන. ඊට පස්සේ මම මේ application එක මේ විදිහට open කරගන්නම්. මේ විදිහට backup and restore කියන application එක මම මේ විදිහට open කරගන්නවා. ඉතින් මේ විදිහට open කරගත්තට පස්සේ ඔයාලට allow button එකක් දෙන්නේ. allow button එක දුන්නාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට loading interface එකක් එනවා. ඉතින් මෙන්න මේ loading interface එක load වුණාට පස්සේ ඔයාලට මේ application එක ඇතුළට login කරනවා. ඉතින් මෙතන login වුණාට පස්සේ මෙතන premium එකක් තියෙනවා. ඊට පස්සේ මේක skip කරගන්න. skip කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට interface එකක් එයි. ඊට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේක කරගුණාට පස්සේ මෙන්න මේ විදිහට okay button එකක් එනවා. මෙන්න මේ okay button එකට ඔයා මෙතන එකපාරක් touch එකක් දෙන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එක තමයි ඕපන් වෙන්නේ. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම apps ටික මෙතන තියෙනවා. හරිද? හරි. දැන් අපි බලමු කොහොමද අපි මේක අපේ pen එකට එහෙම නැත්නම් SD card එකට මේකේ තියෙන apps ටික අපි දාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන පොඩි දෙයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා 3 lines. මෙන්න මේ 3 lines වලට touch කරලාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙන internal storage කියලා තැනක්. ඉතින් මෙන්න මේ internal storage කියන තැනට මේ විදිහට touch එකක් දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන switch කියලා මගේ auto මෙතෙන්ට select කරලා තියෙනවා. ඉතින් ඔයාගේ නිල් පාට බටන් එකක් තියෙනවා මෙතන switch කියලා ඒක touch කරලා ඔයා මෙතන select කරගන්න. ඊට පස්සේ මම මෙතනින් back වෙන්නම්. මෙතන back වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ apps ටික මෙතන තියෙනවානේ. ඉතින් මේ apps වලින් ඔයා ඒ කියන්නේ මේ විදිහට දැන් ඔයාගේ pen එකට එහෙම නැත්නම් SD card එකට දාගන්න යන app එක ඔයා මෙතනදී මේ ඉස්සරහා තියෙන කොටු උඩ ටික් එකක් දාලා select කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට දැන් මගේ application එක මෙතන select කරගන්නම්. මේ විදිහට select කරගෙන ඉවරලා මෙතන තියෙන backup කියන option එකට ඔයා මේ විදිහට දෙන්න. මේ විදිහට backup කියන option එක දුන්නාට පස්සේ ඔයාට මේ විදිහට ad එකක් play වෙනවා. ඉතින් මේ ad එක play වෙනකන් ඔයා ඉන්න ඕනේ. මේ ad එක play වෙනකොට ඔයාට skip කියලා තැනක් එයි. එතනදී ඔයා මේ ad එක skip කරගන්න. ඉතින් මම මෙතන මේ ad එක දැන් play වෙනකන් ඉන්නම්.
ඊට පස්සේ ඇඩ් එක ස්කිප් කරාට පස්සේ ඔයාලට බලා ගන්න මේ විදිහට ලෝඩින් ඉන්ටර්ෆේස් එකක් ඇවිල්ලා මේ විදිහට ලෝඩ් වෙලා අපේ one item success කියලා වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතනින් back වෙන එක. ඉතින් මේ විදිහට දැන් ඉස්සෙල්ලාම ඔයාගේ home page එකට මේ විදිහට back වෙන්න. back වුණාට පස්සේ ඔයා මේකේ file එක හොයාගන්න කියනවා. ඔයාගේ phone එකේ තියෙන file එක normal file එක හොයාගන්න. my file කියන file එක හොයාගෙන ඔයාලට තියෙන්නේ මෙතන internal storage කියන තැන එකපාරක් touch එකක් දීලා. ඒ කියන්නේ ඔයාගේ internal storage පෙන්නනවනේ. අන්න එතෙන්ට ඔයා touch එකක් දීලා මේක ඇතුළට යන්න. මෙතන ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අලුතෙන් ෆයිල් එකක් ඕපන් වෙලා තියෙන app backup restore කියලා ෆයිල් එක. ඉතින් මෙන්න මේ app backup restore කියන ෆයිල් එක උඩ එකපාරක් මේ විදිහට ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට මේකේ උඩින්ම බලා ගන්න පුළුවන් achieved කියලා ෆෝල්ඩර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆෝල්ඩර් එක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම දැන් අර අතනදී සිලෙක්ට් කරපු ඇප්ලිකේෂන් එක මෙතෙන්ට සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයා කරන්න ඕනේ දැන් මේ ඇප්ලිකේෂන් එක උඩ එකපාරක් මේ විදිහට ටච් කරගෙන ටච් කරගෙන ඉන්න ඕනේ මේ විදිහට ටිකක් වෙලා මෙතන ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන ඩොට් තුනක් තියෙනවා. මෙන්න මේ ඩොට් තුන උඩ ටච් කරලා මෙතන move කියන ඔප්ෂන් එකට දීලා ඔයා SD කාඩ් එකට සේව් කරනවා නම් එහෙම නැත්නම් ඔයාගේ පෙන් එකට සේව් කරනවා නම් මේ විදිහට මම මේ දෙන විදිහට පෙන් එකට සේව් කරනවා නම් මේ විදිහට USB storage 1 කියන තැනට ටච් එකක් දීලා මෙතන done කියන ඔප්ෂන් එකට දෙන්න ඔයාට කැමති ෆෝල්ඩර් එකකට දීලා. ඉතින් මම දැන් මෙතනදී ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නම්කෝ. මෙතන මම ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්නවා පෙන් එකේ. ඊට පස්සේ මේක සේව් කරනවා මේ විදිහට පෙන් එකට. ඉතින් මේ විදිහට සේව් වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් new one කියලා මේ විදිහට අපේ පෙන් එකට දැන් මේක සේව් වෙලා තියෙනවා. ඉතින් ඔයා SD කාඩ් එකට සේව් කරනවා නම් අන්න ඒ විදිහට සේව් කරගන්න පුළුවන්. ඉතින් දැන් මම පෙන්නන්නම් කොහොමද අපි හරියටම දැන් අර පෙන් එකට සේව් කරපු එක තියෙනවද නැද්ද කියලා. ඉතින් මම මෙතන දැන් මගේ Pixlab කියන මේ ඇප්ලිකේෂන් එක ඔන්න මගේ ෆෝන් එකේ මේ විදිහට ඩිලීට් කරනවා. ඉතින් ඩිලීට් කරාට පස්සේ අපි බලමු අපේ පෙන් එකේ මේ ඇප්ලිකේෂන් එක සේව් වෙලාද තියෙන්නේ කියලා. හරිද? හරි. ඉතින් දැන් මම මෙතන මේ Pixlab කියන ඇප්ලිකේෂන් එක ඔන්න මගේ ෆෝන් එකෙන්ම දැන් ඩිලීට් කරලා දැම්මා. හරි. දැන් අපි ෆයිල් එකට ගිහිල්ලා බලමු පෙන් එකේ මේක සේව් වෙලා තියෙන්නේ කොහොමද කියලා. හරි. දැන් මම මෙතන මේක ෆයිල් එක ඕපන් කරගන්න. ඉතින් මේ විදිහට පෙන් එකේ සේව් වෙලා තියෙනවානේ. දැන් මම මේක මගේ ෆෝන් එකට ආයෙත් ඉන්ස්ටෝල් කරලා පෙන්නන්න. ඉතින් මේකට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට USB storage 1 ඒ කියන්නේ මගේ පෙන් එකට දැන් මම මේ විදිහට යනවා. ඊට පස්සේ මම මේ apps කියන ෆෝල්ඩර් එකට ගිහිල්ලා ඉවරලා මගේ Pixlab කියන app එක පෙන් එකේ මෙන්න මේ කියන ෆෝල්ඩර් එකට තමයි මම දැන් සේව් කරේ. ඉතින් දැන් මම මේකට මේ විදිහට ටච් කරගෙන ඉඳලා මෙතන move කියන ඔප්ෂන් එකට දීලා ආපහු internal storage එකට මේක ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මෙතන done කියන බටන් එකට දීලා මේක done කරගන්න. ඉතින් මෙතන done වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මගේ දැන් Pixlab application එක මේකට කියන්නේ internal storage එකට ආපහු ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. ඉතින් මේ ෆෝල්ඩර්ස් ටික බලලා ස්ක්‍රෝල් කරොත් එහෙම බලා ගන්න පුළුවන් අපේ internal storage එක මේ විදිහට Pixlab එක ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. දැන් මම ඉන්ස්ටෝල් කියන බටන් එකට දීලා අපිට පුළුවන් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මෙතන ඉන්ස්ටෝල් වෙනවා ටිකක් වෙලා යනවා. ඉතින් ඉන්ස්ටෝල් වෙන්න ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි බලමු කොහොමද මේ Pixlab එක ආපහු අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලාද කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් අපේ ඇප්ලිකේෂන් එක මම මෙතන ඕපන් කර ගන්නවා. ඉතින් ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට allow permission දීලා අපිට ආපහු නැවතත් Pixlab කියන ඇප්ලිකේෂන් එක අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් වෙලා තියෙනවා. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිට කිසි බයක් නැතුව මේ ඇප්ලිකේෂන් එක හරහා අපේ apps අපේ පෙන් එකට එහෙම නැත්නම් SD කාඩ් එකට ඉන්ස්ටෝල් කරගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහට තමයි අපි අපේ ෆෝන් එකේ තියෙන app එකක් අපේ පෙන් ඩ්‍රයිව් එකට එහෙම නැත්නම් SD කාඩ් එකට ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මම හිතනවා අනිවාර්යෙන්ම ඔයාලා අද මේ කියන වීඩියෝ එක වැදගත් වෙන්නද කියලා. ඉතින් ඔයාලා කමෙන්ට් නිසාම තමයි අද මේ වීඩියෝ ගෙනාවේ. ඉතින් අද මේ ගෙනාව වීඩියෝ එක කොහොමද කියලා අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ දස පහලින් කමෙන්ට් කරන්න. ඒ තමයි අපේ channel එක ආයෙත් මතක් කරනම් කවිට ප්‍රෝ channel එක දැම්ම subscribe කරලා එයාට බෙල් එක නැත් ඕල් කරලාම තියාගන්න. ඉතින් ඒක තමයි ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් ඒ තමයි ඔයගේ යාළුවන්ට මේ වීඩියෝ වැදගත් වෙනවා කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ඔයගේ යාළුවා බලලා මේ වීඩියෝ එක share කරන්න මතක් කරන්න එපා. ඒ තමයි අපේ Facebook page එක කවිට ප්‍රෝ Facebook page එකත් follow කරලා තියාගන්න මතක් කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් ඉන්න නම් ඔයාලා සුළු දනාටම ජයන් ජයම වේවා.